මා අපේ රටේ මහානායක හාමුදුරන් වහන්සේලා මේ මෑතකදී ඉක්මල ගැවුණා. හැබැයි මම මාධ්‍ය ගෙනියන්නේ මෙතන කැමරා එකක් තියෙනවා, අතන කැමරාවක් තියෙනවා, මෙතන කැමරාවක් තියෙනවා, මෙතන කැමරාවක් තියෙනවා. අර පැත්තෙන් දැන් මේ ඇන්ගල් එකට ගන්න, මේ ඇන්ගල් එකට ගන්න කියලා කියනවා. තව පොඩි මල්ලි කෙනෙක් වයර් කරන් එහෙට මෙහෙට දුවනවා. කෙනෙක් හාමුදුරන් වහන්සේගේ බණ අහනවා. බෝරුණි. ලයිව් බණ අහන්න පුළුවන් තැන. මේ පාලකයන් හැම වෙලාවම තමන්ගේ අසාර්ථකත්වය වසා ගැනීම සඳහා මේ ආගම උපයෝග කරගන්න. ඒගොල්ලන්ගේ ජීවිතය ආගමිකද මහාන. අඩුම තරමේ සෑම බෞද්ධ ගිහියෙක්ම පිළිපැදිය යුතු මූලික කරුණු පහක් තියෙනවා. මොකද්ද? පන්සිල් පද පහ. මේක පාලකෙක් කියන්නේ පන්සිල් පද පහක් නේද කියලා. හැබැයි වේට්ටි ඇඳගෙන මල් වට්ටි අරගෙන එයි. අර බෞද්ධ ජනතාව තුළ සර්දාවක් තිබෙනවා. ඒ සර්දාව මොකද කරන්නේ? තමන්ගේ මල් වට්ටිය පෙන්නලා, සුදු ඇඳුම පෙන්නලා, නේද? ලයිව් බණහලා, පිරිත් නූල් ගණනාවක් අතේ ඔතාගෙන පෙන්නනවා. මොකද්ද? මම සදහවත් බෞද්ධයෙක්. මම බෞද්ධ ජනතාවගේ මොකද ආරක්ෂකයා. හැබැයි බෞද්ධ ජනතාවගේ ආරක්ෂකයා ජනතාව ආරක්ෂා කරා. මේ පාලකයන්ද ඔයගොල්ලෝ ආගම දහම අපේක්ෂා කරන්නේ. අපි කියනවා අපි ඔය හැම දිනාට වඩා ධාර්මිකයි. ආගම කියන්නේ පොදු දෙයක්. ඒ ආගම දළදා වහන්සේ, ශ්‍රීමා බෝධිය මේ රටේ පොදු බෞද්ධ ජනතාවට අයිති දෙයක්. ඒක දේශපාලන පක්ෂයකට අයිති දෙයක්. දළදා මාලිගාව මම උපයෝග කරගන්නේ මගේ ඡන්ද ව්‍යාපාරයට. ඒක තමයි දළදා උන්වහන්සේට දෙන්න පුළුවන්, දළදා වහන්සේට දෙන්න පුළුවන් උත්තරීතරම ගෞරවය. දළදා කරඬුව මම වඳින්න යන්නේ නැහැ මාධ්‍ය අරගෙන. මම ශ්‍රීමා බෝධින් වහන්සේ වඳින්න යන්නේ මාලිග මේ මාධ්‍ය අරගෙන. එයි ඒ අපේ රටේ බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩනවා. ඒ පොදු ජනතාවගේ මුදුන් මල් කඩ. ඒක දේශපාලනෙන් අපාරණ වෙන්න දෙන්න ඕනේ. ගෲප් ෆොටෝ එකක්